life is in the state, and I ain't going there. You think that I am crazy, but I don't wanna go. My life is in the Good morning. කොහොමද ඉතින් ඔයාලට? ඉතින් කොහොමද මේ දවස්වල වැඩ කටයුතු? මමත් මේ නිවාඩුවට ගෙදර ආව වෙලාවේ හිතුණා පොඩි රවුමක් දාන්න යන්න. වීඩියෝ එකක් ගේන්න උනේත් නැහැ. ඇත්තටම මට හිතා ගන්නත් බෑ මොනවද උනේ කියලා ඒ තරමටම. දැන් ගෙදර ඇවිල්ලා නම් දවස් කීපයක් වෙනවා. මම ඕක ප්ලෑන් කර ඉන්න ගියොත් වැඩේ පහු වෙන නිසා මං හිතුවා හිතිච්ච වෙලාවේ කැමරා කොන් කරලා වීඩියෝ එකක් කරනවා කියලාම. කොහොම හරි දරුත් මම ගෙදරින් එළියට අවිල්ල ඉන්නේ. මේ දවස්වල අපි පැත්තේ ගොයන් කපනවා. තාත්තත් ගියා අපේ සීයාලගේ ගොයන් කපන්න. ඉතින් ඒකට උදව්වක් දෙන්නත් එකම තමයි මමත් යන්නේ. හැබැයි මට කුඹුර වහින්න බෑ. කොහොම නැතත් මේ දවස්වල ගොයනුත් කපනවා. කතාවට කියන්නේ රන්වන් කරල් පැහිලා කියලානේ. ඉතින් රන්වන් පාරට හරි ලස්සනට ගොයන් පැහිලා තියෙනවා. ඔන්න ඔයාලම බලන්නකෝ කොච්චර ලස්සනද කියලා. ගමකට එන්න ඕන ඒ සුන්දරත්වය විඳින්න. අරදොල ගංගාවල් එක්ක කුඹුරු වල ගස් කොළන් යට ඒ නැවුම් බව විඳින්න ගමකට එන්න ඕන මම නම් කියන්නේ. සමහරු ගොයන් කපනවා වීඩියෝස් වලින් දැකලා තිබ්බට හැබැයි දැකලා නැති. හැබැයි ඒ සාම්ප්‍රදායික ක්‍රමත් තියෙනවා. අදට ලංකාවේ තියෙනවා. ඒත් එක්කම නවීන තාක්ෂණයත් එක්ක දියුණු වෙලා තව ඉස්සරහට ගිහිල්ලා තියෙනවා අපේ සාම්ප්‍රදායික ක්‍රම. ඉතින් එදා උදේ තාත්තලා වැඩේ පටන් ගන්න තිබ්බ මං යනකොට සුපුම්බා අප්පා තාත්තා සීයා එතකොට මල්ලි බේබි මාමා කට්ටියම ඉඳියා. ඇත්තටම කාලෙකින් මට යාළුවත් එක්ක සෙට් වෙන්න හම්බුනේ. ඉතින් මටත් එන ජොලිනේ වැඩි. මමත් ඉතින් කට්ටියට කෑග ගහ කිය විහිළු කර එතෙන්ට වෙලා ටිකක් වෙලා ඉඳියා. මම යනකොට තාත්තලා මැෂින් එකෙන් ගොයන් කපනවා. එයාලගේ මැෂින් එක ගැන කිව්වොත් නම් ලොකු මැෂින් එකක් නෙමෙයි. ඔයාලා දන්නවනේ තනකොළ කපන මැෂින් එක. තනකොළ කපන මැෂින් එකට පොඩි ගැජමැටික් එකක් හයි කරගෙන තමයි යාළ වැඩේ කරන්නේ. ඇත්තටම මේක ලේසි ඉතින් නැත්තම් සම්ප්‍රදායික ක්‍රමයේ ඉතින් අපි දෑගැත්තෙන් කපන එකනේ. දෑගැති වලුත් කැපුවා. හැබැයි එයාලා ඒක හරගෙන තිබිච්ච විදිහට ඇත්තටම ලේසි. මොකද මේ සමහරලාට ගොඩක් එක දිගට නැවිලින්දිහම හරි අමාරුයි. ඉතින් එයාලගේ අලුත් ක්‍රමෙත් එක්ක මම ඒකත් බලාගෙන ඉඳියා. එයාලා කපන ගොයන් ටික කවුරුත් මෙතින් ගෙනත් තියන ලස්සනට රවුමට පොඩි කන්දක් වගේ ගැහුවා. ඉතින් ඒ වී ටික අපිට ඊළඟට කුඹුරුවට පටන් ගන්නකම් ඇත්තටම ඇති. අපේ තාත්තගේ කුඹුරුකුත් තියෙනවා එතන. සීයා කුඹුරක් තියෙනවා. එක පේලියට ඉතින් තව බාප්පයි කුඹුරත් එතන තියෙන්නේ. ඉතින් කාගෙත් ඒවා තිබ්බා. බාප්පයි කුඹුරේ වැඩ ඉවර කරලා තිබ්බා. අපේ කුඹුරේ සීයා කුඹුරේ තමයි වැඩ තිබ්බේ. මං ඉතින් කෑග ගහ කට්ටියට වීඩියෝ කර ඉඳියා.
ඒ දේවලුත් කරා. අපේ දවස ගෙවුනේ. ඇත්තටම හරි විනෝදයි. චූටි කාලේ නම් පිදුරුගොඩේ පැනලා නටලා එහෙම ඉන්නවා. ඇත්තටම එදා පිදුරුගොඩ ගාවට ගියාට එච්චර දඟලන්න තරම් මේ එකක් තිබ්බේ නැහැ. ලොකු නිසා නෙමෙයි. පහවදා මම එන්නත් ඕන. ඉතින් ඒ දේවලුත් එක්ක මම ටිකක් පරිස්සම් වෙලා ඉන්න ඕන නිසා මං හිතුවා කමක් නැහැ එක්ස්පීරියන්ස් එක පස්සේ දවසක හරි ගන්නවා කියලා. හරිම දුකයි. එදා කිව්දී හරි මාසයි. ඒ කියන්නේ චූටි කාලේ නම් පිදුරුගොඩ උඩින් එන්නේ පාර මාසයේ පිදුරු කියන්නේ සාමාන්‍යයෙන් මාරම සනීප දෙයක් ඇත්තටම. ඒක නම් කියලා වැඩක් නැහැ. ඔයාලට තව දෙයක් තියෙනවා කියන්න.
මම ලොග් ටික අලුතෙන් YouTube එකට දාන්න හිතාගෙන ඉන්නවා. ඉතින් මගේ YouTube channel එකත් මම link එක දාන්න. අනිවාර්යයෙන්ම ගිහින් subscribe කරන්න, like කරන්න. ඉතින් ඔන්න ඔහොම තමයි ඉදා අපේ දවස ගියුනේ. ඇත්තටම පුංචි වීඩියෝ ක්ලිප් එකක්. හිතුවේවත් නැහැ මම කිසිම plan එකක් ඇතුව නෙමෙයි වීඩියෝ ටික කරේ. හැබැයි මට හිතුනේ experience එක ඔයාලත් එක්ක බෙදා ගන්න ඕන කියලා. ඉතින් අලුත් vlog එකකින් හම්බෙනකම් ඔයාලට සැපෙන් සතුටෙන් සනීපෙන් පරිස්සමින් ඉන්න කියලා කියනවා. එහෙනම් ඊළඟ vlog එකකින් හම්බෙමු.